ඉගෙන ගනින් යකෝ නැත්තම් තොපිට තොගේ ළඟ ඉන්න යාළුවට සර් කියන්න වෙයි කියලා. පොඩ හිතලා බලපන් මාර කතාවන්නේ. මම මේ අහපු දෙයක්. එක ළඟ වාඩිලා හිටපු යාළුවෝ දෙන්න. එකෙක් කට්ට කාගෙන ඉගෙන ගත්තා. ඌ කැම්පස් ගිහලා ඌ ඩිග්‍රී කරලා ඌ කම්පැනි වැඩ කරලා එහෙම ගියා. අර ආතල් එකේ හිටියා මුකුත් නැහැ උට කෙලුණා. අන්තිමට ජොබ් එකක් හොයා ගන්න ඕන. අර දෙවෙනි එකේ ප්‍රකාර. ඌ ජොබ් එකට ඇප්ලයි කරලා පස්සේ ඌට ඉන්ටර්විව් එකට කෝල් කරා. ඉන්ටර්විව් එකට ගියාට පස්සේ තමන්ගේ යාළුවා ඉන්ටර්විව් බෝඩ් එකේ. මුලින්ම පොඩි සතුටක් ඇති වුණා. පුදුමයි සහ පොඩි රිසියාවකුත් ආවා. ජොබ් එක දෙයි යාළුවා. ගිහලා ඉන්ටර්විව් බෝඩ් එකේ කියනවා. මචං කතා නැහැ. ඔයා ඉන්ටර්විව් එකට ආවේ කොටනකලා වාඩි වෙන්න ඉන්ටර්විව් කරලා යන්න. එයාගේ ඩියුටිය මචං කතා බෑත. බෙල් එක ගහද්දි දුවන් එන්න. යාළුවා ළඟ ෆයිල් එක තියෙනවා. ඒක අර අජන් සර් කිව්වේ ඉගෙන ගනින් යකෝ නැත්තම් තොපිට තොගේ යාළුවට සර් කියන්නේ කියලා. මුලින්ම පද හදනේ උන්න වෙන්න ඕන පිසිත් උඹ දැක්ක මගේ දියුණුව දැක්කේ නෑ දුක් මම වින්ද දැක්කේ නෑ කොළු ගැටිය පාරක් ගානේ ඇවිත් මම දන්නවා මේකේ හැටි එකයි නොගත්තේ